තෙරුවන් සරණයි දරුවනි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දරුවන් වෙනුවෙන් බුද්ධ ධර්මයේ විශේෂ සඳහා දහම් මෙලියෙන් අපි ඔබට ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් පහුගිය අවුරුදු වලත් අපි මේ කටයුත්ත දරුවන් වෙනුවෙන් සිද්ධ කරලා දුන්නා. ඉතින් ඒකෙන් ගොඩාක් අය ප්‍රයෝජන ගත්තා. ඉතින් මේ අවුරුද්දේ දින කිහිපයක් ප්‍රමාද වුණත් තව කාලය තියෙන නිසා මම කල්පනා කළා ඔබට මේ විදිහේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිද්ධ කරන එක හොඳයි කියලා. ඉතින් ඒ නිසා අපි බලමු අනුමාන වශයෙන් සකස් කරලා තිබෙන ප්‍රශ්න පත්‍රයක්. විශේෂයෙන් මේ ප්‍රශ්න පත්‍රයේ ගොඩාක් කරුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ මගිමුත් මේ අනුහුරුවක් විදියට නැත්නම් අනුමානයක් විදියට ලබා දීලා තියෙන ප්‍රශ්න මෙහි අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා මේ කටයුත්ත අපි මෙතෙන් පටන් සිද්ධ කරනවා. ඔබගේ විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා මේ උපකාරයක් වෙයි කියලා අපි හිතනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගැන සඳහන් කරනවා නම් කෙටි ප්‍රශ්න 40කින් ඒ සමන්විත වෙනවා. එක් නිවැරදි පිළිතුරකට ලකුණු 1 බැගින් හිමි වෙනවා. එතකොට ලකුණු 40ක් මේකට ලැබෙනවා. මේ ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ 10 සහ 11 ශ්‍රේණියේ පෙළපොත ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්න සකස් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේවට පිළිතුරු සපයන්න ඔබ කල්පනා කරලා බලනවා නම් ඇත්තටම ලකුණු 40ක් ඊටාම ආයාසයෙන් තොරව සරලව ලේසියෙන්ම අපිට උපය ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනකොට ඔබ කඩදාසියක් අරගෙන දරුවනි දැන් කඩදාසියක් ගන්න කඩදාසියක් අරගෙන මේ ප්‍රශ්න පත්‍රය දිහා බලාගෙන ඔබ ලකුණු කරන්න. ඔබට හිතෙන උත්තරේ ලකුණු කරන්න. ලකුණු කරලා අපි පස්සේ බලමු හරි වැරදි. පිළිතුරු ටික මම අන්තිමේට ඔබට කියන්නම්. දැන් ඔන්න පළවෙනි ප්‍රශ්නය. තරුණ සිදුහත් කුමාරයාට ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධ වුණේ නිබ්බුත පද ඇසීමෙන්, ඒ වගේම මාර දූවරුන්ගේ රංගනයෙන්, සතර පෙරනිමිති දැකීමෙන්, නලංගනන්ගේ විප්‍රකාර දැකීමෙන්. මේකට උත්තරේ මොකක්ද කියලා ඔය අය කල්පනා කරලා ලකුණු දාගන්න. 1 2 3 4 කියන එක දාගන්න. 2 බුදුන් වහන්සේගේ අනුශාසනා පරිදි බමරා මල් නොතලා රොන් ගන්නාක් මෙන් භික්ෂුන් වහන්සේට සමාජයේ බරක් නොවන්නට නොවන ආකාරයෙන් සදහැවතුන්ගෙන් මිල මුදල් ලබා ගන්න ඕන, කරු සම්මාන ලබා ගන්න ඕන, පින් ලබා ගන්න ඕන, සිව්පසේ ලබා ගන්නට ඕන. මේකෙන් උත්තරේ කෝකද කියලා ඔබ අංකයක් දාන්න. 3 බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරු ප්‍රකාශ කළ ප්‍රථම උදාන වාක්‍යයෙන් දුක් සහිත පංචස්කන්ධය නැමැති ගෘහය නිර්මාණය කරන අදෘශ්‍යමාන බලවේගය ලෙස හඳුන්වා ඇත්තේ මොකද්ද කියලා අහන්නේ. අවිද්‍යාව, වේදනාව, තෘෂ්ණාව, විඥානය. මේ හතරෙන් මොකද්ද? ඊළඟට 4 වෙනි එක ආර්ය මාර්ගයේ ගමන් කළ හේින්ද සොඳුරු නිවනට සැපත් වූ හේින්ද යහපත් වචන ඇති හේින්ද බුදුන් වහන්සේ හඳුන්වන්නේ කුමන නමෙන්ද කියලායි මේ අහන්නේ. අරහං සුගත භගවා සම්මා සම්බුද්ධ මේ හතරෙන් මොකද්ද කියලා ඔබ ලකුණු කරගන්න අර කඩදාසියේ. 5 බුදුන් වහන්සේටද ධර්මයටද සංඝ රත්නයටද අගුණ කියමින් හා ගුණ කියමින් පැමිණි පරිබ්‍රාජකයා සහ අන්තේවාසිකයා පිළිවෙලින් කවුද කියලා අහන්නේ. සුප්පිය හා බ්‍රහ්මදත්ත, බ්‍රහ්මදත්ත හා සුප්‍රබුද්ධ, සුප්පිය හා ඉසිදත්ත, සුප්පිය හා සෝනදණ්ඩ. අංගෙ දාන්න මොකද්ද කියලා. 6 සිතකය දෙකෙහි අලස බව, සිතෙහි අකර්මණ්‍ය බව, රෝගී බව හා කුසල ධර්ම ආවරණය කරන බව යන ලක්ෂණ ඇතුළත් වන නීවරණය කුමක්ද? නීවරණය වන්නේ ව්‍යාපාද, කාමච්ඡන්ද, උද්ධච්ච කුක්කුච්ච, තීන මිද්ද. මේකෙන් මොකද්ද කියලා ඔබ ලකුණ දාගන්න. හරිද වැරදි ඔබ අනුමාන කරන පිළිතුර. නුවණින් පිරික්සා සිතා විමසා කටයුතු කිරීම, රෝග නිධානී විමසා පිළියම් කිරීම, වෙදඳුරුකමෙන් ක්‍රියා කිරීම, දොස් නිදොස් සොයා බලා නිදොස් දේ කිරීම යන අදහස් ඇතුළත් පාඨය. අර ධම්මපද ගාථාවක තියෙන කරුණ ටික නෙමෙයි කියන්නේ. සුචිකම්ම, නිසම්මකාරී, සංයත, ධම්ම ජීවි. මේ හතරෙන් මොකද්ද මේ ඉහත කියන ලද කරුණුවට ගැලපෙන්නේ කියලා ඔබ අංකේ දාන්න නිවැරදි පිළිතුරු විදියට. ඉංග්‍රීසි පාලන සමයේ පිරිහීමට පත්ව තිබූ බෞද්ධ අධ්‍යාපනය බුදුදහම නගා සිටුවීමට දේශහිතයිසී පිරිස් සමග එක්වී පරම විඥානාර්ථ බෞද්ධ සමාගම් පිහිටුවනු ලැබුවේ
කවුද? හික්කඩුවේ හාමුදුරුවෝ හෙන්රි ස්ටිලෝකර්තුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද අනගාരിക ධර්මපාලතුමා. ඔබ නිවැරදි පිළිතුර මොකක්ද කියලා ඒක ලකුණු කරගන්න. 9. සිංහලවද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුයකම් අතරට අයත් නොවන්නේ. මේක නොවන්නේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. පවින් වැළැක්වීම, තව මිත්‍රයන්ට හඳුන්වා දීම, මැනවින් හික්මවීම, මැනවින් ඉගැන්වීම. එතකොට ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුයකම් අතරට අයත් නොවන එකයි තියෙන්න ඕන. ඊටු තුනම මොකද හතරක් තියෙන එකනේ. ඔබ හරියක මොකක්ද කියලා බලලා දාන්න. 10. දීඝජානු කෝලිය පුත්‍රයාට දේශනා කළ මෙලෝ දියුණුවට ඉවහල් වන කරුණු අතර අයවැය ගැන සැලකිලිමත්ව ධනෙ පරිහරණය කිරීම, උට්ටාන සම්පදා නම් මේ ආරක්ක සම්පදා, සමජීවිකතා, කල්යාණ මිත්‍රතා, මේ හතරෙන් මොකද්ද කියලායි අහන්නේ. 11. පරපණ නැසීම, සොරකම, වැරදිකාම සේවනය යන අකුසල් තුනෙන් වැළකීම අරියට මගෙහි මොන විදියටද උගන්වන්නේ? අරියට මගෙහි සම්මා සංකප්ප, සම්මා කම්මන්ත, සම්මා දිට්ඨි, සම්මා ආජීව. ඔබ නිවැරදි පිළිතුර ලකුණු කරගන්න. දැන් තමාට අහිතෝ අයහපත් දේ කිරීම ඊතා පහසුයි, වැඩදායක යහපත් දේ කිරීම අපහසුයි යන අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය දැක්වෙන පිළිතුර තෝරන්න. යෝචේ වස්ස සතන් ජීවේ දුස්සීලෝ අසමාහිතෝ නතං කම්මං කතං සාදු යංකත්ව අනුතප්පති සුකරාණිය සාදූනි අත්තනෝ අයිතානිච අත්තනාව කතම් පාපං අත්තනා සංකිලිස්සති. ඔබ ඉගෙනගත්ත ධම්මපද ගාථාවල තියෙන්නේ දරුවනි මේ මුල් පද දෙක. ඒක අර මේ තේරුමට අදාළ එක තමයි අහන්නේ. ඔබ ලකුණු කරන්න මොකද්ද කියලා. 13. නැවත සසරට එකතු නොවීම නිසා උපතක් සිදු නොවේ යන්න සඳහන් වන පටිලෝම පටිච්ච සමුප්පාදයේ ඉගැන්වීම වන්නේ. පටිච්චසමුප්පාදය අපි ඉගෙනගෙන තියෙනවානේ, අනුලෝම පටිලෝම කියලා. ඒක තමයි මේ අහන්නේ. ඒ ඉගැන්වීම භව නිරෝධා, ජාති නිරෝධා, තණ්හා නිරෝධා, උපාදාන නිරෝධා, වේදනා නිරෝධා, තණ්හා නිරෝධා, උපාදාන නිරෝධා, භව නිරෝධා. මේකෙන් ගැලපෙන උත්තරේ ලකුණු කරන්න. 14. ගිහි ජීවිතය හා සම්බන්ධව සැලකීමේදී ජීවිතය හා දේපල ආරක්ෂා වීම, පෞල් ජීවිතයේ සාමය හා සතුට ඇතිවීම, විශ්වාසය, මනා සිහි බුද්ධිය හා සෞඛ්‍ය ඇතිවීම යන කරුණු සුරක්ෂිත වන්නේ සතර සංග්‍රහ වස්තුවල යෙදීමෙන්, ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවල යෙදීමෙන්, දසපින් ක්‍රියවත්වල යෙදීමෙන්, පංචශීල ප්‍රතිපත්තිය පිහිටා කටයුතු කිරීමෙන්. මොකක්ද උත්තරේ කියලා ඔබ දැන් ලකුණු කරන්න. 15. දිගු කලක් නැවත නැවත කිරීමෙන් ප්‍රබලත්වයට පත්වන චේතනා පෙරටු කරගත් ක්‍රියා හෙවත් කුසල අකුසල කර්ම ධර්මයේ හැඳින්වන්නේ කුමන නමකින්ද? සංඥා නමින්, සංකාර, වේදනා, විඥාන. මේ හතරෙන් ඔබ කල්පනා කරන්න අනුමාන කරන උත්තරය මොකක්ද කියලා ලකුණු කරන්න. 14. වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ ගණයට අයත් නොවන්නේ. ග්‍රන්ථ ගණයට අයත් නොවන්නේ මොකක්ද කියලා යහන්නේ. එතකොට අයත් නොවන්නේ මොකක්ද බලන්න උත්තරේ. ඔබ කල්පනා කරලා බලන්න පුළුවන්. බුදුගුණ අලංකාරය, ඒ වගේම සාරාර්ථ සංග්‍රහය, ඒ වගේම සතර බණවර සන්නය, ඒ වගේම මුනිගුණ අලංකාරය. මේකෙන් කෝකද කියලායි අහන්නේ. ඔබ නිවැරදි පිළිතුර දැන් ලකුණු කරන්න. දැන් ඔබ ප්‍රශ්න 16කට පිළිතුරු සපයලා තියෙන්නේ. ධර්මාශෝක රජතුමා විසින් ක්‍රියාත්මක කරන ලද නවරට සසුන් පිහිටුවීමේදී තෝරාගත් ප්‍රදේශ ඊට නායකත්වය දුන් තෙරුන් වහන්සේ නිවැරදිව සඳහන් වර්ණය. කියන්නේ මේ දෙකම හරියන්න ඕන. අපරන්ත දේශයට රක්කිත හාමුදුරුවෝ ගියේ, කාශ්මීරයට මහාදේව හාමුදුරුවෝ, හිමවන්ත ප්‍රදේශයට මජ්ක්‍ධිම හාමුදුරුවෝ, මහිෂ මණ්ඩපයට මජ්ජන්තික හාමුදුරුවෝ. මේකේ නිවැරදිම පිළිතුර කෝකද කියලා අහන්නේ. 18. බුදුන් වහන්සේ යමික් මල් පළතුරු උයන් වනාන්තර වවද්ද ඒ දඬු පාලම් පැන්හල් පොකුණු තනා දෙද්ද ඔවුන්ට දිවාරෑ දෙකීම පිං වැඩේ යනුවෙන් දේශනා කළේ. විසාකාව විමසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්, අනේපිඩු සිටුතුමා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්, තෝදෙය පුත්‍ර සුභමානවක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්, එක්තරා දෙවියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔබ හිතන උත්තරය ලකුණු කරන්න.
19 පංචස්කන්ධය හා ඒවාට යොදා ඇති උපමා පහතින් දක්වා ඇත. ස්කන්ධයේ උපමාව මේ කොටස් දෙකකට බෙදලා දීලා තියෙනවා. රූපස්කන්ධය උපමා කරලා තියෙන දී බුබුලකටද, වේදනා ස්කන්ධය උපමා කරලා තියෙන පෙන පිටකටද, සංඥා ස්කන්ධය කෙසෙල් කඳකටද, සංකාර ස්කන්ධය මිරිඟුවකටද, විඥාන ස්කන්ධය මායාවටද කියලායි අහන්නේ. මෙන්න මේකෙන් නිවැරදි උත්තරය මොකක්ද කියලා ඔබෙන් අහන්නේ. එතකොට ඔබ ලකුණු කරන්න මොකද්ද? 5යි E2ද 1යි A2 1 A මේ තියෙන දෙපැත්තෙන් ඒකෙන් මොකද්ද උත්තරේ කියන එක ඔබ ලකුණු කරන්න. ඊළඟට 20 විපාක දෙන ආකාරය අනුව කර්මයේ 4 ආකාර වේ. ඒ අතරින් පළමුවෙන්ම විපාක දෙන කර්මය වනුයේ ඉස්සර වෙලාම විපාක දෙන කර්මය මොකද්ද කියලා අහන්නේ. එතකොට ආසන්න ආචින්න ගරුක කටත්තා කියන කර්ම 4 තියෙන ඒකෙන් මොකද්ද කියන එක ඔබ ලකුණු කරන්න. යහපත් රාජ්‍ය පාලකයෙකු විසින් අනුගමනය නොකළ යුතු කරුණු අතරට ගත හැක්කේ අනුගමනය කරන්න ඕන කරුණු වර්ග 3ක් මෙතන තියෙනවා. එතකොට අනුගමනය නොකළන්න ඕන මොකක්ද කියලා අහන්නේ. 4 බ්‍රහ්ම විහරණද, 4 අගතියද, 4 සංග්‍රහ වස්තුවද, පංචශීල ප්‍රතිපත්තියද. 22 පාලි භාෂාව නොදත් සාමාන්‍ය ජනතාවට උපදේශ සැපීම සඳහා වීදාගම මෛත්‍රීමයන් විතර විසින් රචිත ග්‍රන්ථයක් වන්නේ. සුභාෂිතේ ලෝ වැඩ සංග්‍රහව කාම විශේෂකරේ ලෝකෝපකාරී මේකෙන් මොකද්ද කියලා යහන්නේ ඔබ ලකුණු කරන්. 23 පත්තකම්ම සූත්‍රයේ සඳහන් බලි සංකල්පයේ එන පුබ්බපේත බලි යන්නේ අර්ථය වන්නේ දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීම, ඥාතීන් උදෙසා සංග්‍රහ වතාවත් කළ යුතු වීම, මියගේ ඥාතීන් උදෙසා පින්කම් කිරීම, ආගන්තුකයන්ට සත්කාර කිරීම. මොකද්ද උත්තරේ? ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ සඳහන් වන රෝග වැළඳීමට බලපාන හේතු ගණන 4යි 6යි 8යි 10යි. ඔබ මේකෙන් නිවැරදිම උත්තරය ලකුණු කරන්න ඕන. 25 මහින්දා ගමනේ ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය හැකි කරුණක් නොවන්නේ රාජ්‍ය පාලන භික්ෂූන් යටතට ගැනීම, භික්ෂු සමාජය ආරම්භ වීම, පංචශීලයට අනුගත සමාජයක් බිහි කිරීම, විහාරාරාම කේන්ද්‍ර කරගත් චිත්‍රා කැටයම් කලාවක් බිහිවීම. 26 බුද්ධ ප්‍රතිමා වන්දනය ජනප්‍රිය වීමත් සමග ප්‍රතිමාවල ආරක්ෂා උදෙසා ඉදිකරන ගෘහය හැඳින්වූයේ චේතියගර, බෝධිගර, පධානගර, පටිමාගර. මෙන්න මේ හතරෙන් කෝකද කියලා යහන්. ලෞකික ධ්‍යාන උපදවාගත් පසු සිල් රැකීමෙන් හා සිත පිරිසිදු කර ගැනීමෙන් ඇතිවන විශේෂ ප්‍රතිලාභය නිවැරදිව දැන ගැනීම. ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා හරියටම දැනගන්නේ මොකෙන්ද? මාර්ග සම්මාදිට්ඨිය, ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨිය, විදර්ශනා සම්මාදිට්ඨිය, කම්මස්සකතා සම්මාදිට්ඨිය. ඊළඟට 28 ත්‍රිවිධ රත්නයේ පිළිබඳව කරුණු දැන ඇති කරගන්නා පැහැදීම ධර්මයේ සඳහන් වන්නේ වේයා වච්ච ලෙස, අපචායන ලෙස, අවෙච්චප්පසාදය, සන්තුට්ඨිතා ලෙස. මේ හතරෙන් මොකද්ද උත්තරේ? එකයි හරි. හතරම එහෙම හරියන්නේ නැහැ. ස්තූපාශ්‍රිත කලා නිර්මාණ අතර ආයක නමින් හඳුන්වන මේක අර එක ඡේදයක පුඩිවට තියෙන එක තැනක ආයක කියන වචනේ. ඒක මොකක්ද එකෙන් හඳුන්වන්නේ කියලා අහන්නේ. 10 පන්තියේ මේ පොතේ සඳහන් වෙන ප්‍රශ්නයක් කරුණක් කොත් කැරැල්ල වාහල්කඩ චේතියගර පටිමාඝරය. ඊළඟට 30 තණ්හාවෙන් මාන්නෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු පංචකාම සම්පත්තියෙන් ඉවත් වීම හඳුන්වන පාරමිතාව. නෙක්ඛම්ම සීල කාන්ති උපේක්ඛා මේ පාරමිතා හතරෙන් මොකක්ද කියලායි අහන්නේ. ඊළඟ 31 ස්වාමින් වහන්සේ බොහෝ මහාන බමුණන් කේශපුත්තේට තියෝ තමන්ගේ ආගමික මතයම පවසති. අනුන්ගේ මතයට ගරහති. මෙසේ ප්‍රකාශ කරන ලද්දේ මල්ලවයන් විසින්, වජ්ජින් විසින්, කාලාමයන් විසින්, ශාක්‍යයන් විසින්. කවුද මේ ප්‍රකාශ කරපු කණ්ඩායම කියලා යහන්නේ. 32 වෙනත් සත්ව වර්ගය අතර ජීව විද්‍යාත්මක වෙනස්කම් දැකීමට බොහෝ සාධක පැවතියද මිනිසා පිළිබඳව එබඳු වෙනස්කම් දැකිය නොහැකිය. නොහැකි බවත් ලිංග ජාති වශයෙන් මිනිස්සු අතර සමානාත්මයක් ඇති බවත් දේශනා කරනු ලැබුවේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ, වාසේට සූත්‍රයේ, පරාභව සූත්‍රයේ, රාහුලවාද සූත්‍රයේ. මේ සූත්‍ර වලින් කෝකෙන්ද කියලා අහන්නේ. ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද, මිනිසෙක්ද ආදි වශයෙන් බුදුන් වහන්සේගෙන් විමසනු සිටු ලැබුවේ කවුද විමසවුවේ කියලා යහන්නේ. ද්‍රෝණ බමුණා, වාසෙට්ට, සෝනදණ්ඩ, පොට්ටපාද මේ බමුණු 4 දෙනාගෙන් එක්කෙනෙක්. 34 තමා උපමා කොට අනුන් ගැන සිතන්නට උගන්වන ධම්මපර්යාය බුදුදාමය හඳුන්වන්නේ. මේක නම් බොහොම සරලම එකක්. ඔබ පුංචි කාලේ ඉඳන් දන්න එකක්. අත්තාධිපති, ධම්මාධිපති, ලෝකාධිපති, අත්ූපනායක ධම්ම මේ හතරෙන් මොකද්ද නිවැරදිම පිළිතුර?
35 ත්‍රිලක්ෂණයට අයත් අනාත්ම ලක්ෂණයෙන් පහදා දෙන්නේ ලෝ ජීවාජීව සියලු දෙනාට ආත්මයේ පොදු බවයි, තමාගේ ආත්මය තමාටම අයත් දෙයක් බවයි. පංචස්කන්ධෙන් ආත්ම ලෙස ගත හැකි කිසිවක් නැති බවයි, ආත්ම සංකල්පයේ සියලු ආගම් වලට පොදු බවයි. මොකද්ද උත්තරය කියලා අහන්නේ. 36 ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති යන්නෙන් කියවෙන්නේ. මේක ඔබ පටිච්චසමුප්පාදය හේතුඵලවාදයේ පාඩමේදී ඉගෙනගෙන තිබෙනවා. අනුලෝම පටිච්චසමුප්පාදය, අනුලෝම පටිච්චසමුප්පාදය, පටිලෝම පටිච්චසමුප්පාදය, අමූලක පච්ච සමුප්පාද පටිච්චසමුප්පාදය, ආකාරවතී පටිච්චසමුප්පාදය. ඊළඟට 37 ආනන්දේනි මේ රජගහ නුවර සිත් අලවන සුළුය. එසේම නිග්‍රෝධයේ සිත් කලුය. චෞර ප්‍රපාතයේ සිත් කලුය යනාදී ප්‍රකාශ කරේ. ප්‍රකාශය තුලින් කියවෙන්නේ භාවනා යෝගීව ගත කළ ස්ථාන පිළිබඳ, වස්වාසය කළ ස්ථාන පිළිබඳ, පාරිසරික සුන්දරත්වය ඇගීමට ලක් කළ ස්ථාන පිළිබඳවයි, සක්මන් කිරීම සඳහා භාවිතා කළ ස්ථාන පිළිබඳවයි. 38 බද්දාලිය සූත්‍රයේ අනුව කොපමණ දැන ආහාර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නොවන්නේ, මෙන්න නොවන්නේ, ඉස්සර වෙලත් නොවන්නේ එකක් තිබුණා. සිත සංසුන් වීමයි, රෝගාබාධ අඩු වීමයි, නිදුක් බවයි, සැහැල්ලු බවයි. මේකෙන් කෝකද කියලා අහන්නේ ආහාර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නොවන්නේ. 39 පුනර්භවයේ තහවුරු කරන සත්වයාගේ පෙර භවයන්හි පැවැත්ම හා මතු භවයන්හි පැවැත්ම දක්නා ඥානයන් හඳුන්වන්නේ දෙකක් ගැන කියවෙනවා. මොකද්ද? පුනර්භවයේ තහවුරු කරන සත්වයන්ගේ පෙර භවය සහ මතු භවය. හොඳට තේරුම් ගන්න ප්‍රශ්නේ කියවෙනකොට ඒ තියෙන වාක්‍ය වගන්ති හොඳට සිහි කල්පනාවෙන් කියවා. දිබ්බසෝතහා පරචිත්ත විඥානන ඥානෙ, පුබ්බේ නිවාසානුස්සති හා චුතූපපාත ඥානෙ, පුබ්බේ නිවාසානුස්සතිය ආසවක්ඛේ ඥානය, පුබ්බේ නිවාසානුස්සතිය ඉද්ධිවිද ඥානය. මේකෙන් කෝකද 40 වෙළඳාම ධාර්මික කිරීම සඳහා පෙන්වා දී ඇති බෞද්ධ උපදේශ අතර කංසකූට ලෙස හඳුන්වා ඇත්තේ හොර මිනුම් ක්‍රම භාවිතයයි, හොර කිරුම් ක්‍රම භාවිතයයි, අල්ලස් ගැනීමයි, බාලදේ අගය කර විකිණීමයි. මෙන්න මේ කියන ප්‍රශ්න 40ට දැන් ඔබ පිළිතුරු සපයලා ඇති කියලා මම හිතනවා. අනුමාන වශයෙන් හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඉතින් ඒ නිසා දරුවනි හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ඔබට උවමනා කරන්න මේක හරියට කිරීම. කරලා අහලා පුරුදු වෙන්න. මේ ප්‍රශ්න වලින් කීපයක් හරි එන්න පුළුවන්. මේ වගේ හරි ප්‍රශ්න හැදුනොත් ඔබට තර්කානුකූලව හිතාමතා පිළිතුරු සපයන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි, අපි දැන් පිළිතුරු බලමු. ඔබ ලකුණු කළ පිළිතුරු වල නිවැරදි බව බලන්න. ලකුණු එකතු කරන්න අන්තිමට 40න් කීයක් තියෙනවද කියලා. එකතු කරලා බලන්න පුළුවනි. දැන් බලන්න පළවෙනි ප්‍රශ්නය. තරුණ සිදුහත් කුමාරයාට ජීවිතයේ සැබෑ යථාර්ථය අවබෝධ වූයේ නිබ්බුතු පද ඇසීමෙන්, මාර දූවරුන්ගේ රංගනයේ දැකීමෙන්, සතර පෙර නිමිති දැකීමෙන්, නලංගනාන්ගේ විප්‍රකාර දැකීමෙන්. 2 බුදුන් වහන්සේගේ අනුශාසනා පරිදි බමරා මල් නොතලා රොන් ගන්නාක් මෙන් භික්ෂුන් වහන්සේද සමාජයට බරක් නොවන ආකාරයෙන් සදහැවතුන්ගෙන් මිල මුදල් ලබා ගන්න ඕන, ගරු සම්මාන ලබා ගන්න ඕන, පින් ලබා ගන්න ඕන, සිව්පසය ලබා ගන්න. මෙන්න දරුවනි උත්තරේ මම මේ ස්ලයිඩ් එකේ අග දාලා තියෙනවා ඉලක්කම් දෙකක්. බලන්න 3 කියන්නේ මේ පළවෙනි එකේ 3 වෙනි උත්තරය. 4 කියලා තියෙන්නේ දෙවෙනි එකේ 4 වෙනි උත්තරය. මෙහෙම හැම ස්ලයිඩ් එකම දැන් ආපහු මුල ඉඳලා බලන්න. ඒ වගේ මම ලකුණු කරලා තියෙනවා ප්‍රශ්න දෙක ස්ලයිඩ් එකකට දාලා තිබෙන්නේ. ඒ වගේම ඔබට ඔබේ පිළිතුරු ටික හොයාගන්න නිශ්චය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගැන බලලා ඔබ හරියටම ලකුණු ගැන සතුටු වෙන්න. ඔබ දැන් පාඩම් කරලා අතලඟ විභාගේ, හෙට අනිද්දා විභාගේ. ඒ නිසා ඔබට දැන් මේ එකක් කියනකොට උත්තරේ මැවිලා පේන්න ඕන. පොතෙන් Tamanට සටහන් වෙන්න ඕන. ළඟට එන්න ඕන උත්තරේ. ඒ ටික දැන් එනවා ඇති කියලා අපි හිතනවා. ඔබට පුළුවන් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එහෙමනම් අපි අද දවසේ පාඩම නතර කරනවා. ඔබ හැමට ජයග්‍රාහී විභාගයට මුහුණ දීමේ මානසිකත්වයක් ඇති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එක හෙට අනිද්දාම ඔබට මම අහන්න සලස්වනවා, බලන්න සලස්වනවා. එහෙමනම් අපි අද මෙතනින් නවතිමු. හැම දිනාටම තෙරුවන් සරණයි.